ටයිටනික් චිත්‍රපටය නැරඹූ ඔයාට ආදරණීය පෙම්වතුන් යුවලක් වන ජැක් සහ රෝස්ව කවදාවත් අමතක නොවන චරිතයන් වේවි. රෝස් මුහුදට පනින්න සූදානම් වූ මොහොතේ එතනට එන ජැක් ඇයව බේරාගෙන ඇරඹෙන මිතුදම ආදරයක් දක්වා දිව යන ආකාරය චිත්‍රපටය තුළ දැක ගන්නට පුළුවන්. අහඹු ලෙස තුන්වන පන්තියේ ටිකට් පතක් ජයග්‍රහණය කළ ජැක්ට ඉතා ධනවත් පළමු පන්තියේ රෝස්ව හමුවීම දෛවෝපගත සිද්ධියක් වගේ. නෞකාව ගිලි මුහුදුබත් වන තුරුම ජැක් රෝස් සමගම සිටියා. කෙසේ හෝ ජීවිතාරක්ෂක ජගට්ටුවක් සොයාගෙන රෝස්ට පැළඳ වූ ජැක් නැව ගිලී ගිය පසු ඇයව ආරක්ෂිතව නැවෙන් ගැලවියා ලෑල්ලක් මත තබා ගත්තා. අධික සීතල ජලයේ සිටි ජැක් සීතල නිසාම මියගොස් ජලය තුළට ගිලී යන බව චිත්‍රපටය නැරඹූ ඔබ දැක ඇති. පසු කාලීනව එලෙස සාගර පතුලට ගිය ජැක්ගේ යයි සැලකූ මිනිස් ඇටසැකිල්ලක් පිළිබඳව තොරතුරු අන්තර්ජාලයට එකතු වී තිබුණා. නමුත් ඒ කිසිවක් නිශ්චිත ලෙස තහවුරු නොවන තොරතුරු බවයි අපට දැනගන්නට ලැබුණේ.